සමහර බලාපොරොත්තු හරිම බරයි. හැමදාම වගේ අදත් මම අවදි වුණේ ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන. අපි වෙන්නුන දවසේ ඉඳන් මම ගණන් කළේ දවස් නෙවෙයි. අපි බෙදාගත් ඒ හිනා හඬවල්. අද ඒ ඇමතුම එනවාමයි කියලා මගේ හිත මට රහසින් කියනවා. ඒක හරියට සුළඟේ එන සුවඳක් වගේ. ඈතින් ඇසෙන වාහනයක නලාවකට හෝ කුරුල්ලෙකුගේ හඬකට ඇය ගැස්සී බලනවා. ඒ ඇමතුම යැයි සිතා ඇය කීප වතාවක්ම දුරකථනය අතට ගත්තද එය නිහඬයි. හිරු පැස ගියත් මගේ බලාපොරොත්තුව පැස යන්නේ නැහැ. මම දන්නවා ඔබ කොහේ හරි ඉඳන් මගේ අංකය ටයිප් කරනවා කියලා. ලෝකයම නිහඬ වෙන්නේ ලොකු දෙයක් වෙන්න කලින් කියලා මම අහලා තියෙනවා. අන්තිමේදී ඒ හඬ මගේ මුළු ලෝකයම ඒ රිද්මයට නර්තනය කරන්න පටන් ගත්තා. බයයි, සතුටුයි, ආදරේ හිතෙනවා. මේ එකම එක ඇමතුමකට පුළුවන් මගේ මුළු ජීවිතයම වෙනස් කරන්න. ඔයාගේ කටහඬ ඇහුනහමයි මට තේරුනේ මම මෙච්චර කල් හිටියේ හුස්ම ගන්නෙ නැතුව කියලා. බලාපොරොත්තු වෙන කෙනා කවදා හරි එනවා. ඒක තමයි ජීවිතේ ලස්සනම ආශ්චර්ය. විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.